නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට වැදගත් ධර්මකාරණා රැසක් ශ්‍රවණය කරන්න බොහොම සද්ධාවෙන් ධර්මශ්‍රවණයට එකතු වෙච්ච මොහොත. ඉතිං ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවණය නිවන්දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරන. පිංහතුනි, අද අප විමසල බලමු බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා දීපු දස පුණ්‍යක් ක්‍රියාවන්. කෙනෙගේ ජීවිතයේ පින් රැස් කරගන්න මාර්ග ගණනාවක් බුදුරජාණන් වහන්සේ මේ දස පුණ්‍යක් ක්‍රියා තුළ විස්තර කරනවා. බොහෝ වෙලාවට මේ පින කියන එක දාන සීල භාවනා හැටියට පින විස්තරවෙන් ත්‍රිවිධ පුණ්‍යක් ක්‍රියා. ඊළඟට දස පුණ්‍යක් ක්‍රියා දාන සීල භාවනා අපචායන වෙයාවච්ච පත්තිධාන පත්තානු මෝදනාව ධර්මශ්‍රවනය ධර්ම දේශනය දිට්ටි උජුගත මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ දස පුණ්‍යක් ක්‍රියාවන් විස්තර කරා. මෙන්න මේ පින කියන්නේ මොකක්ද? මේ දස පුණ්‍යක් ක්‍රියා ගණයට වැටෙන්නේ මොනවද? කොහොමද අපි මේවා ජීවිතය ඇතුල් කරගන්න? අපි අද විමසල බලමු. පිංහතුනේ, පින කියලා කියන්නේ පුඤ්ඥානි නාම සුකස්සේතන් අධිවචන. මේ සංසාර ගමනේ ධර්මාවබෝධය කරායන ගමනේ කෙනෙකුට සසර සැප සහගත ගමනකට යන්න උපකාර වෙන්නේ තමන් රැස් කරගත්ත පින. නිවන් දකින ශ්‍රාවකයා පවා නිවන කරායන ගමන සුකාපටිපදා සැප සහිත මාර්ගයක් ඔස්සේ ඔහු නිවනට යන්නේ සසර පින් කරගත්ත කෙනා. පින්කරගත්තේ නැති කෙනෙක් නිවන් දකින්න ගියත් දුක් විඳවිඳ මෙලවත් ප්‍රශ්න බොහෝ වෙලාවට මරණින් මත්තේ පින නැත්නම් දුගතියක අපායක ධර්මාවබෝධය ලබන්න ගියත් නොයේ කරදර බාධා ප්‍රශ්න ගැටලු මැද්දේ දුක්ඛාපටිපදා ඒ ප්‍රතිපදාවම දුස් කරයි. පින නැති කෙනාට දුක් සහිත ප්‍රතිපදාවක් තුළ තමයි ගමනයා ගන්න තියෙන්. එනිසා බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා උන්වහන්සේගේ ශ්‍රාවකයන් පිනට බයවෙන්න එපා කියන. මා භික්කවේ පුඤ්ඥාන භාහිත මහනිරි පිනට බයවෙන්න එපා. කවදාවත් පිනට පින පුංචී කියලා පිනකට අවමං කරන්නත් එපා කියන. සමහර වෙලාට ඔබහල ඇති මිනිස්සු ඕවත් පින්කන්ද ඔය පුංචි පිනක් කරල වැඩක් තියෙනවද? ඕක පුංචි පිනක්නේ. ඔය විදිහට පිනට ගැරහීම පින පුංචී කියලා පිනට අවමං කිරීමක් අපිට සමාජයේ අහන්න ලැබෙන දේවල්. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්න්නනම් මහනෙන පුංචි පිනහරි එකතු කරන්න රැස් කරන්න. භාජනයකට ජලය බින්දුව වැටිලා ඒ භාජනයක් ජලයෙන් පිරිලා ඉතිරිලා යන්නේ යම්සේද. ඒ වගේ පුංචි පින ටික හරි පින් රැස්වෙලා ජීවිතයේ පිනෙන් පිරිලා ඉතිරිලා යන. එනිසා මේ දස පුණ්‍යක් ක්‍රියා මේ ක්‍රම 10 තුළ පින් රැස් කරගන්න මාර්ග ටික අප විමසල බලමු. පළවෙනි එක තමයි දානී. දැන් බලන්න දස පාරමිතා අතර ගත්තත් පළවෙනි මේක නිවන් දකින්න රහත් වෙන්න ගියත් පසේබුදු වෙන්න ගියත් ලෝතුරා බුද්ධත්වයට පත්වෙන්න ගියත් සංසාරයේ දියුණු කළ යුතු පාරමී ධර්මයන් අතර පළවෙනි මේක දාන පාරමිතා. අතහැරීම ත්‍යාග සම්පත්තිය. මේක මසුරුකමෙන් ලෝභකමෙන් පොදිගහගෙන මම මේක දාලයන්නේ නෑ කියන මට්ටමින් කොහොමද නිවන් දකින්නේ? ඒ නිසා නිවන කරා යන ශ්‍රාවකයා ටික හරි අතහැරීම පුරුදු කරගන්නට ඕන. සමහර වෙලාවට ඔබට අපේ බෝසතාණන් වහන්සේගේ බෝසත් ජීවිතවල උන්වහන්සේ දන්දීපු හැටි උන්වහන්සේ අතහැරපු හැටි මේ අහගෙන ඉන්නකොට පුදුම හිතෙන්න පුළුවන්. දැන් ඔය වෙස්සන්තර ආත්මේ එදා වෙස්සන්ත රජ්ජුරුව හැටියට අපේ බෝසතාණන් වහන්සේ දන් දෙනකොට 7 වාරයක් මහපොලෝ පවා කම්පාවෙන. මේ වෙස්සන්තර දේශනාව මේ ජාතක කතාව අහනකොට සමහර වෙලාවට කෙනෙකුගේ ඇඟ හිරි වැටෙනවා. මෙහෙමත් දන් දෙන්න පුළුවන් දෝ කියලා හිතෙනවා. හැබැයි උන්වහන්සේ මේ හැකියාව ඇති කරගත්තේ ටික සසරේ දන්දීලා කල්ප ගණන් අසංකේය ගණන් දාන පාරමිතාව පුරාගත්තා. ඊළඟට බොහෝ ආත්ම භාවල තමන්ගේ ඇස්සිස් මස්ලේ පවා ශරීර අවයාව පවා දන්දීලා උපපාරමිතාව සම්පූර්ණ කරගත්තා. තමන්ගේ ජීවිතේ පවා පරිත්‍යාග කරපු ආරානන්තයි. ඒවට කෙන පරමත්ත පාරමිතාව. එදකොට මේ විදිහට පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට සසරේ දාන පාරමිතාව පුරාගෙන ඇවිල්ලා මේක සසර පුරුද්දක් හැටියට දියුණු කර. අන්නේ සංසාර පුරුද්ධ තියෙන කෙනාට
සතුටින් තුන්සිත පහදවා දන් දෙන්න පුළුවන්කම තියෙන. එනිසා තමයි වෙස්සන්තරාත්මි තමන්ගේ අඹුදරු තමන්ගේ දේවිය ඇස් දෙක වගේ දරු රාජ්‍ය ඉල්ලන යදයන්ට නෑබෑ නොකයා මට දන් දෙන්න ලැබේවා කිය වෙස්සන්තරාත්මි වෙස්සන්ත රජ්ජුරෝ දන් දෙන්නේ ලෝතුරා බුද්ධත්වය අරමුණු කරගෙන. එනිසා පිංහතුනේ මේ බුදුරජාණන් වහන්සේගේ ජාතක කතා දේශනා උන්වහන්සේගේ චරිත කතා අතීත ජීවිත මේ හැමදේකින්ම කෙනෙක්ව යොමු කරවන්නේ අතහැරීම. ත්‍යාග සම්පත්තිය ධර්මාවබෝධයට අවශ්‍ය ගුණ ධර්ම. එනිසා පළවෙනි එක තමයි දානේ. ඔබ ටික හරි ඔබට මහාලුක් කෙනෙකුට හිතෙන්න්න පුළුවන් අනේ ඉතින් අද කාලි දන් දෙන්න සල්ලි තියෙන්න්න ඕන පිනිස්සු එහෙම කියනවා. අපිට කොහෙන්ද ඉතින් ඔහොම දන් දෙන්න සල්ලි අපි ඉතින් බොහොම අසරණයින් අද ඉතින් සල්ලි තියෙන කෙනාට නිදන් දෙන්න පුළුව. පිංහතුනේ පින ගැන දන්න කෙනාට ඕන තරම් පින් කරගන්න පුළුවන්. සල්ලි තියෙන කෙනත් සල්ලි වියදං කරලත් පින් කරන. සල්ලි නැති කෙනා චේතනාව තුළ ඊටත් වැඩිය පින ගැන අවබෝධය තියෙන කෙනාට පින් කරගන්න ක්‍රම ඕන තරන් තියෙන. පින රැස්සෙන්නේ සල්ලි මත නෙමේ සල්ලි මත පින වැඩ රැස්සෙන්. බුදුරජාණන් වහන්සේ දවසක් පෙන්න්නනවා මහනෙන මගේ ශ්‍රාවකයන්ට කෙනෙකුට පුළුවන් කියනවා උයා පිහාගත්ත ඉඳුල් භාජනයක් හෝදලා ඉඳුල් වතුර ටික විසි කරත් මේ ඉඳුල් වතුර ටික මහපොළොව ඉන්න ප්‍රාණියකුට ආහාරයක් වේවා කියෙන මෛත්‍රී සිතක් තුළ ඉඳුල් වතුර ටික පොළොවට විසි කරත් ඒකත් දානමේ පිනක් කියන. එතකොට බලන්නුව ඉඳුල් වතුර ආහාර කරගන්න සත්තු කොච්චරනං ඉන්නවද මහපොළොවේ අපි හිතන්න නැති දෙයක්. සමහර වෙලාවට පිකංකෝ පොහෝදල විසි කරනවා වලං හෝදල විසි කරනවා හැබැයි අපි නිකමටවත් හිතනවද මේ ඉඳුල් වතුර සතෙකුට ආහාරයක් වේවා. නමුත් කෙනෙක් චේතනාව තුළ එවැනි චේතනාවකින්නම් ඉඳුල් වතුර ටික පොළොවට විසි කරන්නේ ඒ චේතනාව තුළ දානමය පිනක් රැස්වෙන. අන්න බලන්න පින ගැන දන්න කෙනාට පින් කරගන්න ඕන තරම් ක්‍රම තියෙන. බුදුරජාණන් වහන්සේ පෙන්න්න මහනෙන මේ පිනේ වටිනාකම මේ ලෝකෙ මිනිස්සු තතාගත බුදුරජාණන් වහන්සේ තරන් දන්නවන්නම් තමන් කන බත්පතෙන් කොටසක් සතෙක් වෙනුවෙන් හරි දිනපතා දන් දෙනවා. ඒ නිසා පිනේ වටිනාකම දන්න කෙනාට ඕන තරම් පින් කරගන්න පුළන් දවසක ඔබ ටික ඔබේ ශක්ති පමණින් සතෙකුට හරි කුසගින්න නිවාගන්න දවසකට පිනක් රැස් කරගන්න. ඔබ කන බත්පතෙන් කොටසක් හරි සතෙකුට හරි දන්දෙන්. ඒ විදිහට ටික ඔබ පින් කරන්න දානය කියනෙක ඔබේ ජීවිතයේ ටික පුරුදු කරගන්න එක සසර පුරුද්දත් තියෙන්නවා. ඒම ටික දන්දීල පුරුදු කෙනා තමයි තුන්සිත පහදවා දන්දෙන්. දානයක් දෙන්න පෙරම කරන්න සූදානන් වෙන පින ගැන හිතහිතා සතුටු වෙනවා. දානෙ දෙන වෙලාවි දදන් චිත්තම් පසාදේති. හිත පහදවාගෙන කරම පල විශ්වාසයෙන් බොහොම සද්ධාවෙන් ගෞරවෙන් දන් දෙෙන. දත්වා අත්ත මනෝහෝති. දන් දුන්නට පස්සෙ කරපු පින ගැන සිහි කර ආපස්සට බලබලා සතුටු වෙනවා. මගේ ජීවිතේ මං මේ වගේ පින් කරා මේ වගේ පින් කරා කියලා කරපු පින සිහි කරා සතුටුවෙන. ඒ නිසා තුන්සිත පහදවා දන්දෙන් අන්න විශාල පිනක්. ඊළඟට දස පුුණ්‍යක්‍රියා අතර සීලේ දානයටත් වඩා පින් රැස්වෙන දෙයක් තමයි සිල්වත්කම. ඔබට කිසිම සතියක් වියදං වෙනත් බලන්න සිල්රකින කෙනාට හම්බ කරන එකත් ඉතුරුවෙනවා. බොහෝ දෙනෙකුට දුස්සීලකන් නිසාමයි හම්බ කරන ධනය ඉතුරු කරගන්න බැරි. සමහරු ණය වෙලා නැත්තට නැති වෙලා හම්බ කරගත්ත සල්ලි ටික එක්කෝ දුරාචාරයටම වියදං වෙලා ඉවරයි පඩිය. හැබැයි සිල්වත් කෙනෙක් නම් ඔබට පිනත් තියෙනවා ඔබේ ආර්ථිකයක් රැකෙනවා. බුදුරජාණන් වහන්සේ සීල සම්පත්තිවල පෙන්නනවා සිල්වත් කෙනා මහත් වූ බෝගක් කන්දයක් ලබනු. මෙලවම හම්බ කරන ධනය ඉතුරු කරගන්න නිසා තමන් දියුණුව කරායනු. ඊළඟට සිල්වත් කෙනා මෙලව සමාජ විශාල ගෞරවයක් ඊර්තියක් අසවලා බොහොම හොඳ කෙනෙක් ගුණහපත් කෙනෙක් සිල්වතෙක් කියලා මිනිස්සු අතර ප්‍රසාදයකට පත්වෙනවා. ඊළඟට සිල්වතාට ඕනම තැනක විසාරදව පෙනී ඉන්න පුළුවන්. තමන්ගේ හොරාවහි මගේ වැරදි අහුහි කියලා බයක් නෑ සිල්වත් කෙනාට. ඔහු විසාරද ඕන තැනක පෙනීන්න පුළුවන්. ඊළඟට සිල්වත් කෙනා මරණාසන්න වෙනකොට අකුසල විපාක මත සිහිමුලාවෙන් නෑ කියන. මරණින් මත්ති සුගතියන්. එතකොට මේ වගේ ආනිසංස රැසක් සීලවන්ත කෙනා ගැන බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා. එනිසා පිංවතුනී දානය කියන්නෙත් ලොකු පිනක්. දානයටත් වැඩිය විශාල පිනක් සිල්වත්වීම. සීලේ කියන්නේ කය වච්චනය ඇති කරගන්න සංවරකම හැබැයි එකට මුල් වෙන්නේ හිත මනෝපුබ්බංගමා දම්ම. මනස මුල් කරගෙන තමයි කය වචනය සංවර කරගන්න. එතකොට මේ කය වච්චනය ගිහි ශ්‍රාවකයෙක් හැටියට ඔබට
බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ නිත්‍ය සීලයක් හැටියට පන්සිල්. ඒ පිරිස දැම් බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකයන්ට වෙනයි. ඒ අයට සාමනීර දසසීල් තියෙනවා ඊළඟට උපසම්පදාසීලේ හැබැයි ගිහි ශ්‍රාවකයන්ට පංචසීලයෙන් පටන්ගන්න. එක නිත්‍ය සීලි. ඊළඟට ආජීව අෂ්ටමක සීලේ. උපෝසත අෂ්ටාංග සීලේ උපෝසත දසසීලේ. ඔය විදිහට ගිහි ශ්‍රාවකයා ටික ඉහළ සික්ෂාපද කරා හික්මමින් තමන්ගේ සීලේ දියුණුව කරා දියුණු කරගන්න. අන්න ඒක විශාල පිනක් සීලේ කියන්න විශාල පිනක් ජීවිතයට. බුදුරජාණන් වහන්සේ පෙන්නවා දානය කියන්නෙත් පිනක් සීලේ කියන්නෙත් පිනක්. ඊළඟ එක තමයි භාවනාව. දස පුුණ්‍යක්‍රියාතර ත්‍රවිධ පුුණ්‍යක්‍රියාවලටත් ඔය තුනම තමයි අයිතිවේ. භාවනාව පිනාතර අග්‍රම පිනක් මෛත්‍රී භාවනාව. මෛත්‍රිය බුදුරජාණන් වහන්සේ පෙන්න්නන්නේ මහණෙනි පිනාතර අග්‍රයි කිය. ඒ නිසා ඔබේ හිත එකඟ කරගෙන ඔබට සතියක් වීදං වෙනොද බලන් භාවනා කරන්න අග්‍ර පිනක් රැස්වෙන. ඔබට සියලු සත්‍යයන් අරමුණු කරගෙන මේ සියලු සත්‍යයෝ නිදුක්කේවා නිරෝගිවේවා සුවපත්තේවා කියලා ඔබට දස දිසාවට මෛත්‍රී වඩන්න පුළුව. ප්‍රමාණ වසයෙන් අරගෙන ප්‍රමාණ විශාල කර මෛත්‍රී භාවනාව පතුරුවන්න පුළුව. විශාල පිනක් ජීවිතය රැස්සෙනවා. ඒ නිසා ඔබ දවසකට පොඩි වෙලා අඩුගාන විනාඩි 10ක් 15ක් පටන්ගන්න. කාලයක් යනකොට ඔබටම භාවනා කරගෙන යනකොට ඒක නැතුව වැරි දෙයක් බවට පත්වෙනවා. පිංහතුනි අපේ විඤ්ඥානයට යමක් පුරුදු කරාට පස්සේ මේ විඤ්ඥානි ස්වභාවේ තමයි හිත ඒක තුළ සකස් වෙනවා. විඤ්ඥාන ඒකට නැඹුරු වෙනවා. ඒක තුළ හැඩගැහෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වන පුඤ්ඥංචේ සංඛාරං අභිසංකරුන්තීති පුඤ්ඥූපගං හෝති විඤ්ඥාන. කෙනෙක් පින් කරනවා. නැවත පින් කරනවා. පුඤ්ඥාභි සංස්කාර රැස් කරනකොට පුඤ්ඥූපගං හෝති විඤ්ඥාන. එයාගේ විඤ්ඥානෙ පිනට නැඹුරු වෙච්ච හිතක් පිනට නැඹුරු වෙච්ච විඤ්ඥානයක් යාට සකස් වෙන. ඒ වගේම තමයි කෙනෙක් අවිද්‍යා සහගත කෙනෙක් අකුසල් කරනවා නැවත අකුසල් කරනවා අකුසලේම යෙදෙනකොට අපුඤ්ඥූපගං හෝති විඤ්ඥාන අකුසලේට නැඹුරු වෙච්ච විඤ්ඥානයක් යාට සකස් වෙනවා. යමෙක් භාවනා කරනවා ආනින් ජාභි සංස්කාර සමාධිය වඩනවා. එහෙම සමාධිය වඩනවා නිතර භාවනා කරන්න ආනිඤ්ඥෝපගං හෝති විඤ්ඥාන සමාධියට නැඹුරු වෙච්ච විඤ්ඥානයක් සකස් වෙනවා. එනිසා භාවනාව කියන එක කාලයක් පුරුදු කරාට පස්සේ ඔබට නැතුව බැරි දෙයක් වෙනවා. ඔබේ විඤ්ඥානයකට පුරුදු වෙනවා. ඔබ ඒකට ආස කරන. දැම් බලන්න ඔබ හිතාගෙන ඉන්නවා කියලා හිතමු අනේ භාවනා කරගන්න එක නම් කොච්චර දෙයක්ද ඕක කියා ඉන්න. මටත් ආසයි භාවනා කරන්න එහෙමත් කියන. අනේ ඉතින් අපිට ඉති වෙලාවක් නෑන කිය ඔන්න භාවනා කරන්න නැතුව භාවනාව ගැන සිහින මවමව ඉන්න. දැන් අපි හිතම යම් වෙලාවක තමන් භාවනාව පටන්ගත්තා කියලා පටන්ගන්න වීරියක් තියෙන ඕන ඒකට කියෙන ආරම්භක ධාතු. යම් කුසලේකේ දෙන්න ඒක පටන්ගන්න ඔබට වීරියක් තියෙන්නවා. හැබැයි ඒ පටන්ගත්තදේ අකණ්ඩව දිගට මම හැමදාම් පැයිභාගයක් භාවනා කරනවා කියලා ඔන්න පටන්ගත්. මේක දවසින් දෙකේ නතරවෙන් නැතුව දිගට පවත්වගෙන යන්න නං නික්කමදාත් පවත්වාගෙනයාමේ වීරියක් තියෙන්න්න ඕන්. ඉළඟට පරමක්ක ධාතු කියන්නේ තමන්ගේ නිෂ්ඨාව දක්වාම් අපි භාවනා කරන්න යා අරමුණක් තුළනං ඒ අරමුණ ඉෂ්ට වෙන තාක්කල් මං භාවනාවනං අතහරින්නේ නෑමයි කියලා ඒ තමන්ගේ අරමුණ ඉෂ්ට වෙන කල්ම අකණ්ඩව පවත්වගෙන යන්න අන්න දක්ෂ වෙන්න ඕන එකත් වීරිය. එතකොට මේ විදිහට ඔබ පුරුදු වුණොත් භාවනා කරගෙන යන්න කාලයක් භාවනා කරනකොට ඔබේ විඤ්ඥානි භාවනාව තුළ සකස් වෙලා. ඔබේ හිතයකට නැඹුරු වෙලා. එහෙම කාලයක් භාවනා කරපු කෙනෙකුට එක දවසක් දෙකක් භාවනාව වැරදුනා. භාවනා කරගන්න බැරිවි මොනවාහරි ප්‍රශ්නයක් කරදරයක් ඔය හරි ගමනක් යන්නේ දිල භාවනාව කඩාකප්පල් වෙන. දැන් මෙයාට ලොකු අඩුවක් වගේ අනේ මට අද භාවනා කරගන්න බැරිවුණ මං වෙනතට භාවනා කරන වෙලාවමේ මට මේ දවස් දෙගේ භාවනා කරගන්නත් නෑ. දැන් මේක හිතට දැනෙනෝ ලොකුවට ඇයි විඤ්ඥානයට දැන් එක පුරුද්දක්. ඒ වගේ පින්වතුනී යහපත් දේවල් ඔබ පුරුදු කරගත්තොත් ඒක ඔබට නැතුව බැරි දෙයක් බවට පත්වෙනවා. ඒ නිසා දානය කියන එක ඔබ පුරුද්දක් කරගන්න. සිල් රකිනවා කියන එක පුරුද්දක් කරගන්න. භාවනාවත් ඔබේ ජීවිතයේ පුරුද්දක් කරගන්න. හැමදාම මේ වෙලාවට මං භාවනා කරනවා කියලා වෙලාවක් වෙන් කරගෙන පුරුදු කරගන්න. එතකොට ඒ වෙලාවට ඔබේ හිත භාවනාවටම නැබුරු වෙන. ඔබට එක දවසක් භාවනා කරගන්න බැරිවුනත් ලොකු අඩුවක් වුණා වගේ මට භාවනා කරගන්න බැරිවුනාන කියලා ඔබේ හිත භාවනාවට යොමු වෙනවා. එක පිනාතර අග්‍රම පිනක් භාවනාව. ඊළඟට මේ දස පුුණ්‍යක්‍රියා අතර බුදුරජාණන් වහන්සේ
අපචායන කියල දෙයක් පෙන්න්නනවා. ඒඇන ගරු කළ යුතු පුද්ගලයන්ට ගරු කිරීම පිනක්. දැන් ඕක බොහෝ දෙනෙක් හිතන්නේන අපි මොකටද එයාට නැමෙන්නේ. අන්න එහෙමයි සමහරු හිතන්. පිහෙම බාල්දුවෙන්න යන්න ඕන්න. අන්න එහෙම හිතලා මේ මාන්‍යය විසින් තමන්ව තමන්ගේ පින අහිමි කරලා දාන. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ගරු කළ යුත්තන්ට ගරු කරන්න. පිදිය යුත්තම් පුදන් වෙයාවච්ච කියන පිදිය යුත්තම් පුදන්න කෙන. ඒක ඊළඟ දස පුුණ්‍යයක් ක්‍රියාතර අපචායන කියන ගරු කළ යුත්තන්ට ගරු කරන වැඩි හිටියන්ට. ගුරුවරු ඉන්නවා. වයෝවෘදායි ඉන්න. තමන්ගේ වැඩි හිටිය අය දැන උගත් අයි. ඊළඟට ශ්‍රමණක් බ්‍රාහ්මණවරු දැංගප දන්නවන බුදුරජාණන් වහන්සේ බුදු වෙලා. උන්වහන්සේ වැඩම කරා කපිලවස්තුපුරයට තමන්ගේ සාක්‍ය වන්සික ඥාතීන්ව දකින්න. හැබැයි මේ සාක්‍ය වන්සික ගැන බොහොම මාන්නාතික පිරිසක්. ඔවුන් බුදුරජාණන් වහන්සේ ගැන පවාහිතුවා ඔය බුදුනාකී වටිතින් අපේ මේ දරුවෙක් වගේනේ අපිට වඩා වයිසින් බාලයි නීති ඒ නිසා අපි මොකටද වඳින් අපි නැමෙන්නේ මොකටද. එහෙම හිතපු සාක්‍ය වන්සිකයන් බුදුරජාණන් වහන්සේට වඩා වයසින් බාලාය විතරක් යොදවලා බුදුරජාණන් වහන්සේට ගරු සත්කාර වන්දනාමාන කෙරෙව්. වැඩිහිටි සාක්‍ය වන්සිකයන් වඳින්නේ නැතුව ටිකක් පිටිපස්සට වෙලා ගහම්බීර විලාසයෙන් හිටිය. එදා බුදුරජාණන් වහන්සේ මේ සාක්‍ය වන්සිකයන්ගේ මානයේ දුරු කරන්න නීග්‍රෝධහරාම භූමියෙන් අහසට පැනනැගලා යමාමහ පෙළහර පෑව. බුදු කෙනෙකුට පමණක් කළ හැකි අසිරිමත්ම පෙළහර පෑම තමයි යමාමහ පෙළහර පෑම. එතකොට අපිට පේනවා මේ මාන්‍යය නිසා තමයි බොහෝ වෙලාවට ගරු කළ යුත්තන්ට ගරු කිරීමක් නැතිවෙන්. අපිට ඒක සමාජි තුළ බොහෝ වෙලාවට දකින්න ලැබෙනවා. කෙනෙක් දැන් බස්සයක ගියත් එක්කෝ ස්වාමීන් වහන්සේ නමක් වැඩිහිටි කෙනෙක් වැඩම කරාට පස් සමහලාට ආසනය දෙනවා. ඉදිරියෙන් යන්න ඕන කෙනාට ඉදිරි පස දෙන්නට ඕන ගරු කළ යුත්තට ඒ ගරු කරන්න ඕන පිදිය යුත්ත පුදන්න ඕන. එතකොට මේ විදිහට අපි පුරුදු වෙනවන ගරු කළ යුතු කෙනාට ඒ නිසි ගරු සත්කාර දක්වන්න බුදුරජාණන් වහන්සේ පෙනම් මහනෙන මේක දස පුුණ්‍යයක් ක්‍රියාතර විශාල පිනා. ඊළඟ එක තමයි වෙයාවච්ච පිදිය යුත්තම් පුදන්න කියන. ඒ පිදිය යුත්තන් තමයි බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා. පිදිය යුත්තා. අපි උන්වහන්සේලා වෙනුවෙන් තමයි ත්‍රිවිධ චෛත්‍යය පුදන්න. එදකොට කෙනෙක්ගේ ජීවිතයේ කෙනෙක් බුදුන් අදිනවා. අන්න පිනක් විශාල පිදිය යුත්තම් පිදීම. උදේට බුද්ධ වන්දනාව කරනවා දවල්ට බුද්ධ පූජාව තියෙනවා. හවසට හොඳට පිරිට්ටිකක් කියලා ගිලම් පස පූජ කළ ගෙවල්ලොල එහෙම බුදුන් ඇඳලා තුනුරුවන්ගුණ සිහි කළ නිදාගන්න මිනිස්සු ඉන්න ඕන තර. එතකොට යා ඉදිනිදා ජීවිතය තුළ පිදිය යුත්තම් පුදනවා. ඊළඟට ජීවිතයේ අපි අනුව ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ වඳින්. රුවන් වැලි මහා සෑ වඳින්න යනු. අටමස්ථාන වන්දනා කරන්න යනු. සොලොස් මස්ථාන වන්දනා කරන්න යනු. ඒ තමයි පිදිය යුත්තම් පුදන්න යනව කෙනෙකි ජීවිතේ. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අදාපිට වැඩඉන්නේ ඒ උතුම් සර්වඥ දහතුන් වහන්සේලා. උන්වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානින් අපිට ලැබිච් ඒ උතුම් කේෂ දහතුන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේ ආනන්ද හාන්දුරන්ට දේශනා කරන ආනන්දය තතාගත බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ දෙව්මිනිස් ලෝකයාට වැඳුම් පිදුම් කළ හැකි ස්ථාන තියෙනවා. ඒ සතර ස්ථාන බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ ප්‍රධාන ස්ථාන පෙන්නවා. උන්වහන්සේව සිහිකරගෙන වන්දනා කළ අප්‍රමාණ පින් කරගන්න පුළුවන්. ඒ විතරක්නවේ බුදුරජාණන් වහන්සේ සාරීරික පාරිභෝගික උද්දේසික හැටියට ත්‍රිවිධ චෛත්‍යයක් තුනුරුවන් අරමුණු කරගෙන වන්දනා කළ පින් රැස් කරගත යුතු ත්‍රිවිධ චෛත්‍යයන් බුදුරජාණන් වහන්සේ පෙන්නලදුන්. එතකොට කෙනෙක් දස පුුණ්‍යයක් ක්‍රියාතර වෙයාවච්ච කියලා කියන්නේ පිදිය යුත්තම් පුදනවා. තුනුරුවන්ට පුද පූජා පවත්වන වන්දනා කරන බෝධීන් වහන්සේට වඳින. දැන් කෙනෙක් මෙහෙම හිතන්න පුළ ඔය මොකටද ගස්වලට වදින්නේ. ඔය ගල්ලොලට වඳින්න මොකටද. ඒ විදිහට තුනුරුවන්ට අර ගරහන්න පුරුදු වෙන කොට සක්කින්නවා. ඒ අය පින කියලා සමහරලාට ඉතන ඕවන මේ කරන්න ඕන. කරන්න තියෙන මේ හිතාදාගන්න එක භාවනා කරන එක. හැබැයි මේ ලෝකෙ හිත ඉහලටම දියුණු කරගත්ත. කිසිම ගුරුවරයක උපදේශයක් නැතුව චතුරාරි සත්‍ය අවබෝධ කරගෙන සර්වඥතා ඥානය අවබෝධ කරගත් ලෝතුරා බුදුරජාණන් වහන්සේමයි මේ සත්‍යයාට ධර්මාවබෝධය කරා යෑම පිණිස මේ මඟ පෙන්නන්න. මේ දස පුුණ්‍යයක් ක්‍රියාවන් වෙන කවුරුත් කියපයනෙම බුදුරජාණන් වහන්සේමයි සත්‍යයන්ට පෙන්නුවෙන් මෙන්න ක්‍රමේ මේ විදිහට පින් කරගන්න මේ තුළින් පිනක් රැස්සේනවා. සද්ධාව බලවත් එන්න ඕන ධර්මය පිහිටන්නන.
ඒ නිසා තුනුරුවන් අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ සරණ යන කෙනා. දැන් ඔබ හිතන්න කෙනෙක් සෝවාන් ඵලයට පත්වෙනවා කියලා. ඒ සෝවාන් වෙන කෙනාට ලැබෙන සෝතාපට්ටි අංග 4ක් තියෙන. පළවෙනි එක බුද්ධේ අවිච්ඡ ප්‍රසාදේ. බුදුරජාණන් වහන්සේ ගැන අචල සද්ධාාවක් ඇති වෙනවා. සෝවාන් වීමත් එක්කම ඇතිවෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැනම පළවෙනියට කාටවත් වෙනස් කරන්න බැරි සද්ධාව. අචල සද්ධාව. ධම්මේ අවිච්ඡ ප්‍රසාදේ. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ගැන කාටවත් වෙනස් කරන්න බැරි අචල සද්ධාාවක් ඇති වෙනවා. සංඝේ අවිච්ඡ ප්‍රසාදේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ ධර්මය අවබෝධ කරගත්ත මාර්ග පල්ලාබී. ඒ අය ගැන කාටවත් වෙනස් කරන්න බැරි අචල සද්ධාාවක් ඇතිවෙන. ආර්ය කාන්ත සීලේ. ඔන්න ඔය අංග 4 තමයි සෝවාන් වෙන කෙනාට ඇතිවෙන්. එතකොට අවබෝධයෙන් ධර්මය තුළට පැමිණෙන ධර්මාවබෝධය ලබන ශ්‍රාවකයට තුනුරුවන් ගැන සද්ධාව බලවත්වම පිහිටන්නේ අවබෝධයක්ත් එක්ක. ඒ නිසා අවබෝධයෙන් යුක්ත කෙනා තුනුරුවන් ගැන සද්ධාවෙන් තුනුරුවන් වඳිනවා බුදුන් වඳිනවා බුද්ධ පූජාව තියෙනවා බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන විහෙර විහාර ගොඩනගනවා ඒවට වන්දනා කරනවා වැඳුම් පිදුම් කරනවා චෛත්‍ය වඳිනවා බෝධීන් වහන්සේලාට වන්දනා කරනවා පින්කම් කරනවා. ඒක තමයි අවබෝධයෙන් යුතු කෙනා සද්ධාව තුළ පිහිටලා කරන පින්කම්. ඒවත් දස පුණ්‍ය ක්‍රියා අතර බුදුරජාණන් වහන්සේ පෙන්වනවා වෙය්‍යාවච්ච පිදිය යුත්තම් පිදීම විශාල පිනක්. ඊළඟ එක තමයි පත්ති දාන පින් දීම පිනක් කියනවා. පත්තානු මෝදනාව පින් අනුමෝදන්වීමත් පිනක්. එතකොට එතන කාරණත් දෙකක් පත්ති දාන පින් දීම. අපි පින් දෙනවා. දැන් අපි හිතමු ඔබට අපි මිය පරලොවගේ ඥාතීන්ට පින් දෙනවා. දෙවිවරුන්ට පින් දෙනවා. අපි කෙනෙකුට ආශිර්වාද කරනවා පිනක් ලනේ මංකරපු පින ඔයත් අනුමෝදන්වෙන්. ඔයාටත් මේ පින් අනුමෝදන් වේවා කියලා. එතකොට බලන්න මේ තුළ පවතින්නෙම මෛත්‍රිය නෙවෙයිද කියලා. ඔබට තේරෙනවා ඇති අපි මෛත්‍රිය මුල් කරගෙනම තමයි තව කෙනෙක් සූපත්තේවා කියලා ඒ පින තව කෙනෙකුට අනුමෝදන් කරන්න. එතකොට ඒ පින් දෙන්නෙම මෛත්‍රිය තුළ නං ඒ පින්දීමම පිනක්. දැන් මේක තේරුම් ගන්න බැරි වුණාට පස්සේ සමහරු හිතනවා පින් දෙනකොට පින අඩුවෙනවා. අන්න එහෙම හිතනවා. ඒක නිකම් මෙහෙම පර්ස් එකේ තියෙන සල්ලි කාට හරි දීපු ගමන් පර්ස් එකෙන් අඩුවෙනවා. ඒ නිසා අපේ පින අපි රැස් කරගත්ත දේ අනුන්ට දීපු ගමන් පින් අනුමෝදන් කරන්න ගිය ගමන් අපේ පින නැති වෙනවා වගේ එකක් හිතෙනවා. මේක වැරදි උපමාවක්. එහෙම එකක් නෙමෙයි ධර්මයේ තියෙන. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මහණෙනි පින් දීම කියන්නේ පින වැඩෙන දෙයක්. ඒක බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්වන්නේ පහනකින් තව පහන් 100,000 ගාණක් දල්වන්න පුළුවන්. එහෙම දැල්ලුවා කියලා ආලෝකයේ වැඩිවීමක් මිසක් ආලෝකයේ අඩුවීමක් වෙන්නේ නැහැ කියන. අන්නේ උපමාවෙන් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා පින්දීම කියන එක කොච්චරනම් පිනක්ද. දැන් බලන්න ඔබ ඔබේ මිය පරලොවගේ ඥාතීන් වෙනුවෙන් පින්කමක් කරලා පින් දෙනවා නම් ඔබට මෛත්‍රියක් තියෙන්න ඕනනේ. අනේ මේ අසවල් ඥාතීන් මේ අපිත් එක්ක හිටපු අය අපේ හිතවත්තු අපිට මේ විදිහට උදව්පකාර කර අපිත් එක්ක හිටියා. ඒ අය මිය පරලොව ගිහිල්ලා පින් ගන්න පුළුවන් තැන්වල ඉන්නවනම් මේ පින් අරගෙන සුවපත් ඒවා සැපවත් ඒවා කියලා අපි පින් දෙනකොට ඒ තුළ මෛත්‍රියක් නැද්ද? ඒ තුළ තියෙන මෛත්‍රියමයි. පින අතර අග්‍ර මෛත්‍රිය. එතකොට ඒ මෛත්‍රිය තුළමයි අපි පින් කරගෙන තව කෙනෙකුට ඒ පින දෙන්නේ. ඒ පින් අනුමෝදන් කිරීමත් පින් රැස්වෙන ක්‍රමයක්. ඊළඟට අපි දෙවියන්ටත් පින් දෙනවා. අපි දෙවියන්ට පින් දෙන්නේ දෙවියන්ට පින් නැති නිසා නෙවෙයි. යහපත් දෙයක් කරාට පස්සේ පිනට කැමති අයටත් ඒක දැකලා සතුටු වෙන්න අපි දෙවියන්ට පින් දෙනවා. දෙවියන්ට පින් දෙනකොට ඒකේ ආරක්ෂාව රැකවරණය සියල්ල දෙවියන්ට වඩා අපිටයි ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නා මහණෙනි දෙවිවරු කියන්නේ හොඳට පින් කරලා පින බලවත් වෙලා සුගතියේ ඉපදිච්ච පිරිසක්. ඒ අය පිනට කැමති පිරිසක්. ඒ පිනට කැමති දෙවිවරු කෙනෙක් පින් කරනකොට සතුටු වෙනවා. අනේ මනුස්ස ලෝකේ අසවල් අය පින් දහම් කරනවා, දන් දෙනවා, සිල් රකින්නවා, පින්කම් කරනවා. අනේ සාදු සාදු කීකේ දෙවිවරු සතුටු වෙනවා. එතකොට ඒ අය පින් කරලා දෙවියනු සිහිපත් කළ දෙවියන්ට පින් දෙනකොට ඒ දෙවිවරු සතුටු වෙලා ඒ පින් කරන දෙවිවරුන්ටත් පින් දෙන කෙනාව බුදුරජාණන් වහන්සේ පෙන්නා මහණෙනි එකම දරුවෙක්කින් අම්මා කෙනෙක් තමන්ගේ දිවි දෙවනි කොටේ දරුව ආරක්ෂා කරන්නේ යම්සේද පින් දහම් කරමින් ධාර්මිෂ්ඨව ජීවත් වෙන කෙනාව දෙවියන් රකින්නවා කියන. දවසක් මාතලී කියන රතාචාර්යවරය තමයි මේ ශක්‍ර දෙවියන්ගේ රතාචාර්යවරය හැටියට දිව්‍ය ලෝකේ පහළ වෙච්ච දේවතාව. ශක්‍ර දෙවියෝ තමයි දෙදෙව්ලොවට අධිපති.
මේ මනුස්සලෝකට ආසන්නයෙන් තියෙන චාතු මහරාජික ඊට ඉහලින් තියෙන තෞතිසාව කියන දිවියලෝක දෙකේම අධිපති දෙවිය තමයි සක්‍ර දෙවිය. දවසක් මේ සක්‍ර දෙවිය මාතලීට කතා කලකින මාතලේ නන්දන වනයට දෙවිවරු විනෝද වෙන්න වැඩිපුර යන්නේ සතුටු වෙන නන්දන උයනට. නන්දන වනයට යායුතුයි මගේ රතය සූදානන් කරන්නේ. දැන් මාතලී තමයි රතාචාරය. දැන් රතේ සූදානන් කළ සක්‍ර දෙවිය වෙනකම් බලන් ඉන්න තාමනෑ පේන්න එන පාට. ඒවෙලේ මාතලී ගිහිම් බැලුව මොකද මේ සක්‍ර දෙවිය පරක්කු කියල. බලනකොට සක්‍ර දෙවියන් මනුලව දිහාවට හැරිලා බොහෝම ගෞරවෙන් වන්දනා කරන මනුස්සලෝක දිහාවට. එවෙලේ මාතලී කල්පනා කරනවා මේ සක්‍ර දෙවියන් දෙදෙව්ලෝට අධිපති සතරවරන් දෙවියන් පවා සක්‍ර දෙවියන්ට ගරු සත්කාර දක්වුණ වන්දනා කරනවා. මේ දෙවිවරු බොහෝ දෙවිවරු ගරු කරනවා. මේ තරන් දෙව් බමුන්ගෙන් පවා වන්දනා ගරු සත්කාර ලබන මේ සක්‍ර දෙවියන් වගේ කෙනෙක් කාටද මේ වඳන්නේ. මේ සක්‍ර දෙවියන්ගේ මැඳුන් ලබන්න අය කවුද මනුස්ස ලෝක ඉන්න කියලා කල්පනා කළ මේ කාරණය අහනවා. එතකොට සක්‍ර දෙවියෝ ගාථා කීපයක් කියනවා. පළවෙනි ගාථාවෙන් කියන මාතලේ මනුස්සලෝක ඉන්නවා සීල සමාධි ප්‍රඥා වඩන නිවන් මගේ ගමන් කරන බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකයෝ අන්නේ අයට මං වන්දනා කරනවා කියනවා. අන්න දෙව්ලොව ඉඳන් සක්‍ර දෙවියෝ මනුලව ඉන්න සීල සමාධි ප්‍රඥා වඩන නිවන් මගේ ගමන් කරන බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකයන්ට වන්දනා කරන. ඊළඟට සක්‍ර දෙවියෝ ගාථාවකින් කියනවා ඒ ගහට්ටා පුං්ඥ කර සීලවන්තෝ උපාසකා දම්මේන ධාරම් පෝසෙන්ති තන් නමස්සාමි මාතලි. ඒ ගහට්ටා කැන ගිහි ජීවිත ගත කරන පුං්ඥ කර පින්දහම් කරන දම්මේන ධාරම් පෝසෙන්ති ධාර්මිකව තමන්ගේ අමු දරුව පෝෂණය කරගෙන ජීවත්වෙන ධර්මානුකුලෝ ජීවත්වෙන. බුදුරජාණන් වහන්සේගේ සීලවන්ත උපාසකා සිල්වත් උපාසක උපාසිකාවන්ටත් මම තන්නමස්සාමි මාතලි. මම ඒ අයටත් මම නමස්කාර කරනවා කියෝ. එතකොට අපිට පේනවා සක්‍ර දෙවියන් දෙව්ලොව ඉඳං මනුලව පින්කරන ධර්මිෂ්ටව ජීවත්වෙන සිල්රකින අයට දෙවිවර ගරු කරනු. ඒ නිසා පින්වතුනේ පින් දහම් කරගන්න කෙනා ඒ පින දෙවියනු සිහිපත් කරලා දෙවියන්ටත් අනුමෝදන් කරනු. දැන් අපිට පින් අනුමෝදං වෙනවා කිවහම ඔබට හිතෙන්නේ අර මිය පරලෝගේ ඥාතීන්ට ආහාරපාන පහළ වෙනේවා වස්්‍ර පහළ වෙනේවා ප්‍රේතයන්ට එහෙම ලැබෙන්නේ ෑනේ අපිට කියලා ඔබට හිතෙන්න්න පුළුව. එතකොට ඒ අය අනුව දැන් පින් ගන්න පුළුවන් තැංගොල ඉන්න ඥාතීන් ඒ පින් අනුමෝදං වෙලා සතුටු එනකොට පරදත්වූප වගේ ප්‍රේත කොට්ටාසවලට ඔය කියන විදිහට සාපිපාසා සංසිදෙනවා පිනට අනුව ආහාරපාන වස්්‍ර පහළ වෙනවා. දැන් මනුස්සලෝක අපිට බැයිද පින් අනුමෝදං වෙන් පුළුවන්. ඒක මේ වගේ දැන් අප හිතම කවරුහරි කියන අනේ මන්රුවන්වැලි සෑ වන්දනා කර මන්රුවන්වැලි මහා සෑයට කප්රුකක් පෝජ කරමල් ලොකූ පින්කමක් කර ඔයත් ඒක අනුමෝදං වෙන්න කියනවා. එතකොට කෙනෙක් ඇත්තටම සතුටින් අනේ සාදු සාදු කොච්චර දෙයක්ද මාත්තේ පින් අනුමෝදං වෙනවා කියලා අනුමෝදං වෙන. එතකොට කෙනෙක් කරපු යහපත් දෙයක් පිනක් ඒක සාදු කියලා සතුටෙන් අනුමෝදං වෙන්න පුළුවන්නම් ඒක විශාල පිනක්. අපි දෙවියන්ට පින් දෙනවා මිය පරලෝගේ ඥාතීන්ට පින් දෙනවා අපි රැස් කරගත්ත පින් අනිත් අයටත් ඒක සිහි කර කර සතුටු කරවලා ඔයත් මේ පිනට සතුටුවෙන් අනුමෝදං වෙන්න කියලා අනුමෝදං කරවන්න පුළුවන්. දැන් බලන්න බොහෝ වෙලාවට ඔබ පිරිකර පූජා කරත් අනිත් අයට අතගස්සනවා මේක සාදු කියන මේකට අතගහන්න අනුමෝදං වෙන්. ඒ නිසා ඒක පිනක් පින වැඩෙන දෙයක්. දස පුුණ්‍යයක් ක්‍රියාතර පින් කිරීමත් පිනක් පත්ති දහන පින් දීමත් පිනක් පත්තානුමෝදන පින් අනුමෝදංවීමත් පිනක්කෙත්. ඊළඟට ධම්මශ්‍රවන දැන් ඔබ මේ කරන්න බණඇසීම. කල්ප ගාන කානිසංස දෙන විශාල පිනක් තමයි බණඇසී. එතකොට මේ ධර්මශ්‍රවනය තුළත් වෙන්න පිනක් රැස්වෙනවා. එනිසා පින් රැස් කරගන්න ඔබට බලන්න මේ පින ගැන දන්නවනම් මේ දස පුුණ්‍යක්‍රියා මේවා ගැන දන්න කෙනාට කොච්චරනම් දවසගාන පින් කරගන්න පුළුවන්. අද දවසගාන බණහන්න අවස්ථාව තියෙන. ඔබට ගෙදර දොරේ වැඩ කරලා රස්සාවල් ඔය දරුවන්ගේ ප්‍රශ්න ගෙවල්වල ඔය ඔක්කෝම කරත් දවසකට උවමනාව තියෙනවනං පැයක් දෙකක් බණහන්න වෙලාවක් හදාගන්න පුළුවන්. ධර්මශ්‍රවනයට ඔබට අවස්ථාව හදාගන්න පුළුවන්. එනිසා පින්වතුනේ ඔබේ ජීවිතය තුළ ඔබ ධර්මශ්‍රවනයට අවශ්‍ය පරිසරය දවසකට එක පැයක් දෙකක් හරි බණහන්න වෙන් කරා. එක විශාල පිනක් ජීවිතේ. දස පුුණ්‍යයක් ක්‍රියාතර ධර්මශ්‍රවනීමේ පිනක්. ඊළඟට ධර්ම දේශනාව මේ බණ කියන එකත්
මහා කල්ප ගණන් විපාක දෙන විශාල පිනක් ධර්ම දේශනය. එතකොට බණ අහනකොටත් පින් රැස්වෙනවා බණ කියනකොටත් පින් රැස්වෙන ඔබටත් පුළුවන්. මේ බණ කියන්න මේ ධර්මදේශකයන් වහන්සේ කෙනෙක්ම වෙන්න ඕන්න. ඔබ මේ අහගත්ත ධර්මය සාරාංස වසයෙන් හරි අද ගෙදරයිට කියල දෙන අහපු නැති කෙනෙක් ඉන්නවනං අද මෙන්න මෙහෙම බණක් කියා. සමහරුමව ලියාගන්න පොතක් තියාගෙන බණ යනකොට බොහොම සද්ධාවෙන් ඒ බණ ධර්මකාරණ අල්ලියනවා. ලියලා තව කෙනෙකුට කියල දෙන අදමම් මෙහෙම කාරණයක් අහගත් අදමම් මේ වගේ බණට මෙහෙම ඇහුවා. එදකොට තව කෙනෙකුට ඒ ධර්මය කියලදීමත් විශාල පිනක්. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ දස පුුණ්‍යයක් ක්‍රියාතර පෙන්නනවා පළවෙනි එක දානය ඊළඟට සිල්වත්කම භාවනාව අපචායනි කැන ගරු කළ යුත්තන්ට ගරු කිරීම පිනක් වෙයාවච්ච පිදිය යුත්තම් පිදීම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට ත්‍රවිධ චෛත්‍යය පුද පූජා කිරීම පිනක් ඊළඟට පත්ති දාන පින්දීමත් පිනක් අපි කෙනෙකුට පින් අනුමෝදන් කිරීම පින්දීම පිනක් ඉළඟට පත්තානු මෝදනාව කෙනෙක් කරන පිනක් දැකලා සතුටින් අනුමෝදන් වෙනවන අනේ සාදු කියලා ඒකත් පිනක් කියන. තැන් අපි ගම කවුරු හරි කියනවා මං මෙහෙම පින්කමක් කරනවා මේ වගේ ලොක පූජාවක් කරනවා මන් දානයක් දෙනවා ස්වාමීන් වහන්සේලා වඩම්මල. එතකොට එහෙම කියනකොට අර හිතේ තරහක් වෛරයක් කුහකකමක් ඊරිසියාවක් තියෙන කෙනාට ඒ අනුමෝදන් වෙන්න බෑ ඒ පින ගන්න බෑ. සමහල්ලාවට හිතෙන් ඊරිසියා කරන. හිතෙන් බනිනෝ හිතෙන් පිනට ගරහනෝ තව කෙනෙක්ගේ පින දැකලා තමන්ට සතුටු වෙන්න බැයිනම් තමන් මානසිකව අකුසල් රැස් කරගන්න කෙනෙ. හැබැයි තව කෙනෙක් සතුටින් පින් කරනවා දැකලා හදවතින්ම සතුටු වෙන්න පුළුවන්න. අනේ සාදු කොච්චර දෙයක්ද අසවල්ලයි මෙහෙම පින්කං කරනවා. අනේ කොච්චර දෙයක්ද සාදු මමත් ඒ අනුමෝදන් වෙනවා කියලා සමහරල ඔබට කරන්න බැරිවෙයි. හැබැයි කරන කෙනා කරන පින දිහා බලලා ඔබට සතුටින් අනුමෝදන් වෙන්න පුළුවන්. ඒක සාධකාරයක් දීලා සතුටු වෙන්න පුළුවන්. ඒක ජීවිතේ පුරුද්දක් කරගන්න. එතකොට කෙනෙක් කරන පින අනුමෝදන් වෙන්න පුළුවන්නම් ඒකත් පින. ඊළඟට ධර්මශ්‍රවණ මේ පින බණ ඇසීම පිනක් ධර්ම දේශනාව පින. දහවෙනි එක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දිට්ටි උජුගත කම්ම කියලා ලෞකික සම්මාධිත්‍යය. දස පුුණ්‍යයක් ක්‍රියාතර දහවෙනි එක තමයි ලෞකික සම්මාධිත්‍යය. ඒක තමයි වැදගත්මදී. ඒක තුළින් තමයි පින කියන්නේ මොකක්ද කියලා අවබෝධයකින්ම පිනට ඇතුල්ලෙන්. ඒකට ධර්මී කෙනවා කම්මස්ස කතා සම්මාධිට්ටි. දසවස්තුක සම්මාධිට්ටි. ලෞකික සම්මාධිට්ටි. මේ ලෞකික සම්මාධිට්ටිය උගන්නන්නේ අපි කරන පින්කංවල විපාක තියෙනු දානී විපාක ඇත. කරන ඇපෝපකාරවල විපාක ඇත කරන සේවා කටයුතුළ විපාක ඇත. මෙලවක් කියල දෙයක් තියෙනවා පරලවක් කියල මේ සංසාර ගමන මෙලව පරලව ගැන විශ්වාසේ තමන් කරන හොඳ නරක කර්මයන්ගේ විපාක කියල දෙයක් තියෙනවා. ඊළඟට මව්ට සැලකීමේ විපාකයක් තියෙනවා පියාට සැලකීමේ විපාකයක් තියෙන මේ මව්පියන් ගැන ඒ අයට සැලකුව හම පිනක් රැස්වෙනවා. එතකොට මේක සම්මාධිට්ටියට අයිති දෙයක් ඒ දොෂ්ටියම පිනක් පින් රැස් කරගන්න උපකාර වෙන මාර්ගයක් ඒ දැක්ම නැත්නං එයා ඒ කිසිම පිනක යෙදෙන්නේ නෑ. ඊළඟට තමන් කරන හොඳ නරක කර්මයන්ගේ විපාක යංකම්මං කරිස්සාමි කල්්‍යයානංවා පාපකංවා තස්සදායාදෝ. මම කරන හොඳ නරක කර්මයන්ගේ විපාක මාකරාම එනවා කියන අවබෝධය. ඊළඟට ඕපපාතික උපදින සත්‍යයන් ලෝක ඉන්නවා ලෞකික සම්මාධිට්්‍යයටයි අයිති. ඒ තුළින් තමයි දෙවියම් බ්‍රහ්මයන් ගැන අපාය ගැන බුදුරජාණන් වහන්සේ බුදුනුවන්නින් දේශනා කරපු මේ ධර්මය ගැන විශ්වාසය ඇතිවෙන්නේ ඕපපාතික උපතත් එක්ක. ඒක පිළිගන්නේ නැති කෙනා බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිගන්න නැති කෙනෙ. ඊළඟ එක තමයි තමන්ගේ නුවනින් ජීවිතය අවබෝධ කරල ප්‍රකාශ කරන ශ්‍රමණක් බ්‍රාහ්මණයන් ලෝක ඉන්නවා. බුදුරජාණන් වහන්සේ පසේ බුදුවරු මහරහත්තන් වහන්සේලා ධර්මාවබෝධි ලබපු ශ්‍රාවකයන් උන්වහන්සේලාගේ දැනුම උන්වහන්සේලාගේ අවබෝධය ඒ ගැන පහදිනවා. එතකොට මෙන්න මේ කියන ලෞකික සම්මාධිත්‍ය අපිකටගෙන දසවස්තුක සම්මාධිට්්‍යය කම්මස්ස කතා සම්මාධිට්්‍යය කෙනෙකුට ඒ සම්මාධිට්්‍යය ඇතිකරගෙන නං ඒක විශාල පිනක් කියන. ඒ සම්මාධිට්්‍යයම ජීවිතේ පින් රැස්වෙන මාර්ගය. එතකොට ඔය වගේ පින් රැස්වෙන ක්‍රම 10ක් බුදුරජාණන් වහන්සේ පෙන්නු. එනිසා පිංහතුනී මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ බලන්න ඔබට මේ ක්‍රම 10ම කොච්චර නම් පින් කරගන්න පුළුවන්ද. ඔබ ඔබේ ශක්ති පමණින් දම් පින්කං කරන්න දන් දෙන්න. ඊළඟට ඔබ සිල් රකින්න කයිවචනයේ සංවර කරගෙන ඔබ සිල්වත් ජීවිතයක් ගත කරන්න.
ඊළඟට විවේකයක් ලැබිච්ච ගමන් භාවනාවකේ දෙන්න. සමත විදර්ශනා වඩා නඩුගාන මෛත්‍රී භාවනාව හරි ප්‍රගුණ කරගන්න. අග්‍රම පින. ඊළඟට අපචායන ගරු කළ යුත්තන්ට ගරු කරන්න. වෙයාවච්ච පිදිය යුත්තම් පුදන්න පුද පූජා කරන්න. අපි මහා වාසනාවන්ත පිරිසක්. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකා වැඩඉන්න. අෂ්ට පල බෝධීන් වහන්සේලා දෙතිස් පල බෝධීන් වහන්සේලා වැඩඉන්න. ඒ වගේම රුවන්වැලි මහාසෑයි තූපාරාම මිරිස වැටිය බුදුරජාණන් වහන්සේ වැඩම කරපු මේ පූජනී චෛත්‍යය මේ ලංකා භූමි කොච්චර නං වැඩඉන්නවත්. පිංහතුනී මෙවැනි පින්කං අපි චෛත්‍යකට මල් පූජා කරනවා බුද්ධ පූජාව පූජා කරනවා ගිලම් පස පූජා කරනවා බෝධීන් වහන්සේලට පූජා කරනවා. එතකොට මයංගනේ කැලනිය නාගදීපය මේ සොලොස් මස්ථාන ගත්තත්. ජීවිතේ අන්න පිදියයුත් බුදුරජාණන් වහන්සේ තුනුරුවන් සිහිපත් කරලා පින් රැස් කරගත යුතු මාර්ගය වෙයාවච්ච. ඉළඟට පත්ති දාන ඔබට පින් කරගන්න පුළ ඔබ පින් දෙන්න. ඔබ කරගත්ත පින තව කෙනෙකුට අනුමෝදන් කරන්න. තව කෙනෙක් කරන පින දැකලා ඔබත් ඒක සතුටින් අනුමෝදං වෙන එකත් පින පත්තානුමෝදනා. තව කෙනෙක් පින් කරනවා දැකලා අනේ සාදු අනේ සාදු කොච්චර දෙයක්ද කියලා ඔබට ඒ පින සතුටින් අනුමෝදං වෙන්න පුළුවන්නන් ඒකත් පින. ඊළඟට ධර්මශ්‍රවනේ නිතර බණහන්න මේ බණ ඇසීමෙන්මයි බුදුරජාණන් වහන්සේ පෙන්නා මහණෙනි බණ ඇසීම තුළ තමන්ට තියෙන ධර්මය ගැන සැක සංකා දුරුවෙනවා. අහපු බණම වුණ දැන් සමහරු අපෝ මංගෝ අහලා තියෙනවා. ඕක මං එද ඇහුවා. අන්නේ විදිහට එක කාරණයක් ඇහෙනකොටම ආමංගෝක දන්නවන ඕක මං අහලා තියෙනවා කියලා එයා ඒක ඇසීම නවත්තන. බුදුරජාණන් වහන්සේ පෙන්වා එකම දේ නැවත නැවත අහන්. ඒ අහනකොට තව තවත් ගැඹුරින් වැටහෙනවා. දැන් බුද්ධ දේශනත් ධර්මය කියන එක පාරක් අහල අවසන් කරන්න නව කතාවක් කියව වගේ එක පාරක් අහල අවසන් වෙන එකක් නෙමේ. ඔබ ඒ දේශනාව නැවත නැවතහන්. ඒ අහන්න අහන්නේ දේශනාව තව තවත් ගැඹුරින් වැටහෙනවා. එතකොට තමන්ට වැටහිච්ච නැති කාරණා දෙවනි පාර වැටහෙනවා. ඊළඟ දෙතුම් පාරහනකොට තවත් ගැඹුරින් වැටහෙනවා. ඒ නිසා නිතර නිතර බණහන එකම දේශනාව පවා නැවත නැවතහන් ධර්මශ්‍රවනය කියන විශාල පිනක් ඒවගේම නිවන්තොරටුවක්. බණහත්ති ධර්මය අවබෝධ කරන්න පුළුවන් පින් ඇති කෙනෙකුට. ඊළඟට ඒ අහපු දේශනාව අහපු බණ තව කෙනෙකුට ඔබ කියල දෙන්න. ධර්ම දේශනය ඒක බණක් හැටියටම නැතත් ධර්ම සාකච්ඡාවක් හැටියට කරුණාවේ මෛත්‍රියෙන් මෙන්න මෙහෙම මන්දයක් ඇහුව මේ වගේ දෙයක් තින මෙන්න මෙහෙමයි මේකයි හොඳ නරක මෙහෙමයි පින් කරගන්න. එතකොට ඒ වගේ ඔබ කෙනෙකුට යහපත අයහපත හොඳ නරක කුසල් අකුසල් ධර්මය තුළින් කියල දෙනවනං ඒකත් විශාල පින. ඊළඟ එක තමයි දිට්ටි උජුගත කියන ලෞකික සම්මාධිට්ටිය. මේක තමයි කම්මස්ස කතා සම්මාධිට්ටිය දසවස්තුක සම්මාධිට්ටිය පින් රැස්සෙන සම්මාධිට්්‍යිය හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වේ. ඔන්න ඔය කාරණා 10 ඔබේ ජීවිතය තුළ ඔබ ඇතිකරගන්න දක්ෂ වුණොත්. දානය සිල්වත්කම භාවනාව ගරු කළ යුත්තන්ට ගරු කිරීම අපචායන පිදිය යුත්තම් පිදීම වෙයාවච්ච පත්තිධානයකැන පින්දීම පත්තානුමෝදනා කෙනෙක් කරන පින් දැකළ සතුටින් අනුමෝදංවීම නිතර ධර්මශ්‍රවනය ධර්මය කියාදීම දේශනාව ලෞකික සම්මාධිට්්‍යිය කෙන මේ අංග 10 ඔබේ ජීවිතය තුළ ඔබට ඇතිකරගන්න පුළුවන්නන්. ඔබ මේ දස ආකාරයෙන්ම විශාල පිනක් ජීවිතය රැස් කරගන්න දස පුුණ්‍යයක් ක්‍රියා ඔබේ ජීවිතයේ රැස් කරගත්ත කෙනෙක් බවට පත්වෙනවා. තින් ඒ නිසාපි ඔබ හැම දෙනාට ආශිර්වාද කරනවා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය දවසින් දවස මොහොතින් මොහොත ෂණයෙන් ෂණය ගෙවිගෙවී අවසන් වෙනවා. එනිසා ප්‍රමාදීව සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන ඔබ හැම දෙනාටම පින් දහම් කුසල් දහම් දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න ඔබ හැම දෙනාටම වාසනාවම ලැබේවා 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 කියලපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.